ඔයාගේ ජීවිතය අලුතින් කරන්න හැම වැඩකදී අලුතෙන් තියෙන හැම ස්ටෙප් එකකදීම ඒක සාර්ථක කරගන්න නම් අනිවාර්යෙන් දැනගත යුතු දේවල් හතරක් තියෙනවා. ශතුවත මොකක්ද දන්නේ මේ අදෘශ්‍යමාන හස්තය? මොකද ශතුවත කියන්නේ? ශක්තියින් දුර්වලතා අවස්ථා තර්ජන. ඔයාව ගන්නකො. ඔයාගේ අභ්‍යන්තරයි ඔයාගේ බාහිරයි. ඒ කියන්නේ ඔයාගේ ඇතුළත ඔයාගේ පිටත කියලා වෙන් කරගන්න පුළුවන්. ඔයාගේ ඇතුළත මොනවද තියෙන්නේ? ශක්තියින් තියෙනවා දුර්වලතා තියෙනවා. මොනවද ඔයාගේ ශක්තියින්? ඔයාට හොඳට ඉගෙන ගන්න පුළුවන් නම්, ඔයාට හොඳට ඩාන්සින් කරන්න පුළුවන්, ඔයාට හොඳට සින්දු කියන්න පුළුවන්, ඔයා හොඳ ව්‍යවසායකයෙක් නම්, ඒවා මොනවද ඔයාගේ ශක්තියින්? ඔයාට මොනවද තියෙන්නේ ඔයාගේ දුර්වලතා? ඔයාට කොයි වෙලෙත් කේන්ති යනවා. ඔයාට නිදිමත හැදෙනවා. ඔයාට අවදානම් වලට මුහුණ දෙන්න බය වෙනවා. ඒවා මොනවද ඔයාගේ දුර්වලතා? ඒක හොයාගත්තේ කොහමද? ඔයාගේ ඇතුළත දේවල් වල. ඒ වගේම ඔයාගේ පිටත බාහිර ඔයාට අවස්ථා තර්ජනය එන්න පුළුවන්. මොනවදනේ අවස්ථා කියන්නේ? ඔයාට වෙන කන්ට්‍රි එකක ජොබ් ඔපචුනිටි එකක් හම්බෙන්න පුළුවන්. ඔයාට වෙන ස්කෝලර්ෂිප් එකක් හම්බෙන්න පුළුවන්. ඔයාට හොඳ ව්‍යාපාරයක් ආරම්භ කරන්න අවස්ථාවක් හම්බෙන්න පුළුවන්. ඒ මොනවද ඔයාගේ අවස්ථා? ඔයාට මොනවද තර්ජනය එන්න පුළුවන්? ඔයාට රජයේ ලොකු බද්දක් ගහනවා නම් ඔයාගේ ව්‍යාපාරයට ඒක මොකද්ද? ඔයාට තර්ජනයක්. ඒත් ඔයා අයිස්ක්‍රීම් ෂොප් එකක් කරා යනවා කියලා හිතන්නකෝ. ඔයාගේ අයිස්ක්‍රීම් ෂොප් එකේ එහා පැත්තේ තව එක්කෙනෙක් අයිස්ක්‍රීම් ෂොප් එකක් දාලා තරඟකරුවෙක් විදිහට එනවා. ඒක මොකද්ද? ඔයාගේ තර්ජනය. ඔයා ජීවිතේ මොන දේ කරන්න ගියත් ඔයා මේ හතර දන්නවනම් ඔයාට වර්ධිනොත් ඔයාගේ අභ්‍යන්තරයේ තියෙන හතර දැනගෙන ඔයාගේ ශක්තියින් ඔයාට වර්ධනය කරගන්න පුළුවන්. දුර්වලතා තියෙනවා නම් ඒවා පැත්තකට කරලා මගහැර ගන්න පුළුවන්. බාහිර දැන් දුරගත්තා වගේ අවස්ථා ටිකට හොද්දට ඒවා අපිට ගන්න පුළුවන්. වගේ තර්ජන ඒවා ටික ඔක්කොම පැත්තකට කරලා ඔයාගේ ගමන යන්න පුළුවන්. ඒ වගේ තමයි ඔයා ව්‍යාපාරයක් කරන්න යනවනම් මේ හතර දැනගෙන ඔයාට ඉස්සරහට ගියොත් ඔයාට කවදාවත් වරදින්නේ නැහැ. ඉස්සරහට යන්න පුළුවන්.